Thank you. පුතාට බැරිද දැන්වත් මං කියන දේට කැමති වෙන්න? ඕ පුතා දැන් ශ්‍රී ලංකාවේ ඇති. මං කියන්නේ පුතාට ස්පෝර්ට්ස් අතාරින්න කියලා. ඇයි ඒවත් කරන ගමන් අපේ කම්පැනිට ජොයින් වෙන්න බැරි? මට තාට ඒක කාලෙක නිදහසින් ඕන ඩැඩි. ඇයි පුතා හිතනවාද කම්පැනිට ජොයින් වෙනොත් ස්පෝර්ට්ස් ගිව් අප් කරන්න වෙයි කියලා? ඩැඩි මම දැන් සවුත් ඒෂියන් ගේම්ස් වල සිලෙක්ට් වෙලා ඉන්නේ. ඒක මම නිතරම ප්‍රැක්ටිස් කරන්න වෙනවා. හරි. ඒකත් ඉවර වෙලා අපි කියන දේ කරන්නකෝ. ඉන්ටර්නැෂනල් ගේම් මේකින් ගෝල්ඩ් මෙඩල් එකක් දිනා ගන්න එක රටටත් වටිනවා, ඔයාටත් වටිනවා. ඒ වුණාට මං අමාරුවෙන් ගොඩනගාගත්ත මේ බිස්නස් එක ගෙනියන්න මට ඔයාගේ උදව්ව ඕනේ. එච්චරයි. හරි ඩැඩි. මම ඩැඩිට මෙහෙම පොරොන්දු වෙන්න. මේ මගේ ලාස්ට් ටුවර් එක. ඊට පස්සේ මම කම්පැනි එකට ජොයින් වෙන්න. එතකොට හරිනේ? බලමු. සවුත් ඒෂියන් ගේම්ස් ඉවරනාට පස්සේ කියයි ඒෂියන් ගේම්ස් කියලා. ඊට පස්සේ කියයි ඔලිම්පික්ස් කියලා. අපි බලමු. Hey, ඩැඩි කැමතිද මම ඔලිම්පික්ස් කියලා ලංකාවට මෙඩල් එකක් ගෙනා? හා? ඕ. කැමති. මගේ බිස්නස් එක ගිලෙනකල් ඔය අපේ නන්න. ඊට පස්සේ මටත් පුළුවන් වතුරට පයින්න. ගසෝදා. අද මං එන්න ටිකක් රැවේ. බෝඩ් මීටින්. සොඳුරු ලොවට මල් වැහැලා තවුතිසාවේ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙම්මට පායලා ඇවුවද තරු පිරියාස ඇවුන දෙන්නගේ ආදර කතාව නංගි තව දුරටත් බලන් හිටියොත් සිද්ධ වෙන්නේ හූල්ලන්න. එහෙම නැත්නම් වසබොන්න. නැත්නම් වෛර කරන්න. මොකක්ද ඔය තුනෙන් තෝරගන්න? ජනි අපිට කාවත් බලෙන් ඕන නැහැ. එහෙනම් ඉතින් නංගි සෝරි තමයි. මම හිතන්නේ කෝසල මෝඩ විදිහට ආදරය කරන කෙනෙක් කියලා. නොදකින කෙල්ලට ආදරය කරන පිස්සෙක් නෙමෙයි කෝසල කියන්නේ. කෝ ඉතින් මං අහන්නේ දකින්න කෙල්ලෙකුටවත් කෝසලයා ප්‍රේම කරන්නේ නැහනේ ඈ ඒකනේ මට තියෙන ප්‍රශ්නේ ජනිත් මේක අපේ ප්‍රශ්නයක් අපි මේක බලා ගන්නවා ඒවට මං කැමති නැහැ මේ FM එකේ අපේ වුන් බුම් මැට්ටේ වගේ බලන් ඉන්නවට ඒකනේ මම මේ try එකක් දෙන්නේ මනීෂා ඔයා කැමති වුණත් නැතත් අද මම මේ ගැන කෝසලගෙන් අහනවා එපා ජනිත් එපා ප්ලීස් මම කෝසල එක මේ ගැන කතා කරන්න. එහෙනම් ඉතින් රෝස මල්ලට හිත වැටිලා පඹර කුසේ මනීෂා ජනිත් විහිළු කළාට එයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මම කොහොමද යොරේනි කෝසලට ගිහිල්ලා කෙලින්ම කියන්නේ මං එයාට ආදරේ කියලා. කෙලින්ම කියන්න බැරි දේවල් කියන්න ඕන තරම් විදි තියෙනවා මනීෂා.
බෑ තේන්නේ නැද්ද බං හොදනවා කියමු. මේ වතුරේ ආවා. මේ පොඩ්ඩක් ඇටලා හිටලා වතුරේ යනවා. මේ කස්ටමරින් ගන්නනේ. පේන්නද වැඩක් කරනවා කිය. Hello? Good morning. Good morning කියලා පටන් අරගෙන මගේ හිත රිද්දලා කතාව නතර කරන්න හදන්න එපා. කොහෙද ඉන්නේ? පාරේ. එන්න බැරිද? මොකටද? මූණ බලලා සමාවෙලා. කීවෙනි වතාවටද? එනවද නැද්ද නැත්නම් කට් කරන්නද? එන්නම්. දැන් මෙන්න බීච් රෝඩ් එකට. Okay. Bye Tata. කොහොමද දැන් කිරි ටොයිය වගේ නේද? ඔය ඇති බා. උඹින්දා මං යනවා සක්කා මීට් එක. මේ උඹ යන්නේ ඒ කෙල්ලගේ හිත රිද්දවන්න නම් නොගියට කමක් නැහැ. එනේ තිබ්බපලයා. අන්න ඒකනේ කියන්නේ. මේ කට හොඳ සින්දු කියන නෙමෙයි. පාර්ලිමේන්තුවේ බජට් එක කියවන්නේ. නවත්තා. පොඩ්ඩක් හිටන්න. කවුද කතා කරන්නේ? කවුද? කතා කරන්න බැරි කෙනෙක්ද? කවුරු හරි හොරෙක්. මගේ දුව ඩැහ ගන්න හදන හොරෙක්.